අපෘෂ්ඨ වංශික ආත්‍රපෝඩා වංශයට අයත් කෘමි සත්වයෙකු ලෙස සමනලයා සලකනු ලබනවා. සමනලයාගේ ජීවන චක්‍රය විවිධ අවධි කිහිපයකින් යුක්ත වනවා. සමනලයාගේ ජීවන චක්‍රය සම්පූර්ණ රූපාන්තරණය සහිත වූවා. ඒ කියන්නේ ජීවන චක්‍රයේ ප්‍රධාන කැපී පෙනෙන අවධි 4ක් පැවතීමයි. ඒවා බිත්තර, කීටයා, සුහුඹුලා හා පිලවා ලෙස නම් කරන්න පුළුවන්. සුහුඹුල් සමනලුන් බිත්තර දමන්නේ ශාක පත්‍රවල යටිපැත්තේ. එම බිත්තර තුලින් ඉවතට පැමිණෙන කීටයන් දලබුවා නමින් හඳුන්වනවා. එලෙස ඉවතට පැමිණෙන කීටයාගේ ප්‍රථම ආහාරය බවට පත්වන්නේ කීටයා අන්තර්ගතව තිබූ බිත්තරයේ ආවරණයයි. එය ආහාරයට ගත් පසු කීට දලබුවා ශාක පත්‍ර අධික ලෙස ආහාරයට ගන්නවා. දලබු කීටයාගේ ශරීරයේ විෂ රෝම පිහිටා තිබෙනවා. එලෙස විෂ රෝම පිහිටා තිබෙන්නේ වෙනත් සතුන්ගෙන් සිදුවන ආක්‍රමණ හා ආපදා තත්ත්ව වළක්වා ගැනීමටයි. එම රෝම මගින් ඔවුන්ට ආරක්ෂාව ලැබෙනවා. මෙම දලබු කීටයන් හැව අරිමින් ආහාර අධිකව ගනිමින් පෝෂණය වනවා. මෙම දලබු කීටයන් තම පිලා අවධිය ගත කිරීමට පිලා කෝෂ්ඨය නම් විශේෂිත ව්‍යූහයක් සකසා ගන්නවා. එය සෑදීමට කේටය වැනි සංයෝගයක් ශ්‍රාවය කරගනු ලබනවා. මෙම කේටය වැනි ද්‍රව්‍ය උපයෝගී කරගෙන ශාක අත්තකට සවිවී තම ශරීරය කනපිට පෙරළමින් පිලා කෝෂ්ඨය නිර්මාණය කරගන්නවා. මෙම කෝෂ්ඨය තුළ ජීවත් වන විට පිලවා ලෙස හඳුන්වනවා. සමනලයාගේ මෙම පිලා අවධිය සම්පූර්ණයෙන්ම අක්‍රීය අවධියක්. එසේ පවසන්නේ එම අවධියේදී කිසිදු ආහාරයක් ගැනීම සිදු නොකරන බැවින්. මෙම පිලා කෝෂ්ඨය මේරු පසු එය තුළින් සුහුඹුල් සමනලයා ඉවතට පැමිණෙනවා. පිලා කෝෂ්ඨය පුපුරා ඉවතට පැමිණ විගස පියාඹීමට අපහසු වන අතර සෙමින් අත්තට විදාරමින් පියෑමීම ආරම්භ කරනවා. සමනලුන් නැවත නැවත බිත්තර, කීටයා, පිලවා සහ සුහුඹුලා ලෙස රූපාන්තරණය පෙන්වමින් පරිසරයේ සුන්දරත්වය වැඩි දියුණු කරමින් පරිසරය තුළ ජීවත් වනවා. තවත් මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීම සඳහා අප channel එක subscribe කරන්න. සියපත Academy of Science. ස්තුතියි.